සුබ දවසක් යාළුවනේ. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ කට්ලට් රෙසිපි එකක්. ඒක ඔයාලා වෙනද හදන කට්ලට් එකට වඩා වෙනස් විදිහකට තමයි මම හදාගෙන තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මම මොනවද කරන වෙනස්කම් කියලා බලන්න. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මේ විදිහට රටලුණු ගෙඩි දෙකක්, ඒ වගේම සුදු ලුණු බික් 3-4ක්, අමු මිරිස් කරල් දෙකක්, කරපිංචා ඉති දෙකක් විතර හීනියට කපලා, අල ටික තම්බලා, ඒ වගේම සැමන් ටින් එකකින් තමයි මම අද මේ කට්ලට් ටික හදාගන්නේ. ඉස්සෙල්ලාම මම පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට මම ඒකට තලාගත්තු සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටිකත් හොඳට තෙලේ ටෙම්පරාදු වෙන්න දෙනවා. ඒ ටික ටෙම්පරාදු වෙගෙන එනකොට මම ඒකට කරපිංචා රම්පේ ඒ ටික එකතු කරගන්නවා. ඒ ටිකත් ටිකක් සුවඳ එන්න තෙලේ ටෙම්පරාදු කරගත්තට පස්සේ මම ඒකට හීනියට කපාගත්තු රටලුණු ගෙඩි දෙක එකතු කරගත්තා. මෙන්න මේ විදිහට පොඩියට කපා ගන්න. ඒ වගේම අමු මිරිසුත් කරල් දෙකක් විතර මම හීනියට කපා ගත්තා. මේ ටික කොහොම ටෙම්පරාදු කරගන්න දෙනවා. ඒ අතරතුර මම මේකට එකතු කරනවා ලුණු, රසායන ලුණු සහ ගම්මිරිස්. මම අද මේකට එකතු කරන්නේ මේ දෙක පමණයි. ඉතින් සාමාන්‍යයෙන් අපි කට්ලට් එකක් හදද්දී මේකට මිරිස් කුඩු 3-5, ඒ වගේම කෑලි මිරිස්, ඒ වගේ ගොඩක් දේවල් අපි එකතු කරනවානේ. නමුත් අද මම එකතු කරන්නේ මේ ගම්මිරිස් ටිකයි ලුණු ටිකයි විතරයි. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් සැමන් සම්බෝලයක් හදලා කනකොට එන රස තියෙන්නේ. අන්න ඒ වගේ රසක් ගන්න තමයි මේ විදිහට මම කරේ. මොකද මමත් අක්ක කෙනෙක් හදාගෙන ආපු කට්ලට් එකක් කාලා රස නිසා තමයි මේ විදිහට හදලා බලන්න try කළේ. ඉතින් ඇත්තටම රසට ආවා. ඊට පස්සේ අපි සැමන් ටික එකතු කරගන්නවා. සැමන් ටික එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේකට කහ ටිකක් එකතු කරගන්න. මොකද පාට ලස්සන පාටක් එනවා. ඉතින් කහ දැම්මහම නමුත් මම අද කහවත් එකතු කරේ නැහැ. මේ ටික විතරමයි කට්ලට් එකේ කරි එක හදාගන්න එකතු කරේ. මෙන්න මේ විදිහට තම්බගත්තු අල ටිකත් එකතු කරලා හොඳට මේක කලවම් කරගන්නවා. ඔයාලා මේක හදනකොට හොඳ සැමන් වර්ගයක් තෝරගන්න. නැත්තම් ඔයාලට පුළුවන් මාළු උනත් මේකට පාවිච්චි කරලා බලන්න. සැමන් එක ගොඩාක් වෙලා තෙලෙන් ටෙම්පරාදු කරන්නේ නැහැ. ටික වෙලාවයි අපි මේ විදිහට ටෙම්පරාදු කරගන්නේ. ඊට පස්සේ අපි අල ටික ඇඩ් කරන්න ඕනේ. කරි එක ටිකක් නිමෙන්න තියලා මෙන්න මේ වගේ බෝල හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බිත්තරයක් කඩලා බිත්තරේ දවටලා පාන් කුඩු වල දවටලා බෙද ගන්නත් පුළුවන්. නැත්නම් පාන් පිටි බැට එකක් හදලා පාන් පිටි බැට එකේ ගිල්ලලා පාන් කුඩු වල දවටලා බෙද ගන්නත් පුළුවන්. මම අද පාන් පිටි වලට කහයි ලුණු චුට්ටකුයි දාලා මෙන්න මේ වගේ තික් බැට එකක් හදාගෙන ඒකින් තමයි මේ විදිහට කෝට් කරගත්තේ පාන් කුඩු දවටලා. හැබැයි මම දෙපාරක් මේක කෝට් කරගත්තා. එතකොට හොඳට තියෙනවා කට්ලට් එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් කට්ලට් ටික බෙද ගන්න. මම මේකෙන් කොටසක් අද බැද්දා. ඊටු ටික මම ෆ්‍රීස් එකේ දාලා බොක්ස් එකක දාලා තියාගත්තා. ඉතින් ඔයාලත් හැමදාම හදන කට්ලට් ටික මේ විදිහේ පොඩි වෙනසක් කරලා හදලා බලන්න. ගොඩක් රසට තියෙනවා. ඉතින් ආයෙත් මේ වගේ රසවත් රෙසිපි එකක් අරන් එනකන් අපි ගිහින් එන්න. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. Thank you.